සංජීව අපි එතුමාගේ අහමුද පච පහක් කියලා. පහ 18ක් කියවන කර. 18 පච පහක් අහක් ඒ පච පහකට ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන්. පච පහක් නෙමෙයි පච කියන්න අර. නෑ මේක නැත්තම් විහිළුවක්. අපි ඕක පච කියලා දැන් ගොඩාක් අය කියනවා. පච පහක් කියන්නේ. හරි. මොකද දැන් මෙයාලගේ අධ්‍යාත්මික නායකතුමා ටෙල්වින් කිව්වා මාසෙකට ඩොලර් බිලියන 2ක් දෙන්න එයාලට යාළුවෝ ඉන්නවා කියලා රටවල් වල කිව්වද නැද්ද? නෑ එක හරි. එක පචයි. එහෙම කියමුකෝ අපි ඊට පස්සේ උත්තර දෙන්න. කිව්වේ නැත්තම් කිව්වේ නෑ කියන්නේ. කිව්වේ නෑ. දැන් ඒක මම පෙන්නන්නද? නෑ පෙන්නන්න ඕනේ. ඒක කියලා ඉවරලා ඒක හරි ප්‍රශ්නයක්. මාසෙකට බිලියන 2ක් දෙන්නවා කියලා කිව්වේ නෑ. කිව්වේ නැද්ද? හරි මම පෙන්නන්නයි. වීඩියෝ පෙන්නන්න මාසෙකට කියලා කොහෙද? මේ ඉතින් ආයෙත් සමා වෙන්න. ඔබතුමාට අවස්ථාව නැහැ වීඩියෝ ඉදිරිපත් කරන්න. මේක කරන්න එපා. ඔය එපා. මේ මම දැන් මේගොල්ලන්මයි කිව්වේ. නෑ හරි. ඔබතුමාලගේ කතාව කියන්නේ කෙලවා කියාගෙන බිලියන 2ක් කියලා මේක පිළිගන්නවා. දැන් පිළිගන්න අපි නෙමෙයි ඉතින් අපි ආණ්ඩුව නෙමෙයි පිළිගන්න ඒගොල්ලෝ දෙන්න. ඔය හැම රටකම අපිට තියෙනවා පක්ෂ කමිටු අපේ පක්ෂේ. අපි මේ කමිටු වල ගියොත් එම සමුදුරු වැඩපිළිවෙලක් අරන් යන කට්ටියට කතා කරන්න එකතු කරන්න සල්ලි කියලා කියන ලංකාවට සල්ලි එවමු කියනකො කිව්වොත් එම අපිට අනිවාර්යයෙන්ම අද මාසෙකට අපිට ඩොලර් බිලියන 1.5 දෙකක් හොයන්න පුළුවන්. ඊළඟට දෙක කවුද නිලන්තිටනේ අපි බයින්නේ උගන්ඩා කුමාරි කියලා. ඒ ළමයි නිකම් බැනුම් අහනවා. මේක අනුරත් කිව්වා. මේක අනුර ජනාධිපතිතුමත් මේ විදිහටම උගන්ඩාවේ තියෙන සල්ලි කියනවාකෝ. නෑ කියනවාද? 1 බිලියන නෑ කියනවා නම් හරි මොකක්ද දීලා උගන්ඩා එකටත් උත්තර තියෙනවා. පළවෙනි උගන්ඩා කතාවක් අපි නෙවෙයි කිව්වේ. උගන්ඩා කතාවක් කිව්වේ ඒගොල්ලෝ. අපේ හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. අපිට ඒව ගන්න ඕනේ නැද්ද? ඒ නිසා අපේ ජනතාවට යෝජනා කරන්නේ උගන්ඩාවේ ධනෙ පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වට ඒක රාජ්‍ය පමණයි. ඒගොල්ලොම බොරු කියලා. ඊට පස්සේ ඒ බොරු අපි කිව්වයි කියලා කියන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති කොටපත් වෙලා තියෙන්නේ. ලක්ෂ 12 වික්ස් එක ගැන කියන්න ඕනද ඒක? නෑ සම්පූර්ණ කරමු මේ පච ගාන සම්පූර්ණ කරමු. හාල් ගේන්න පිට රටින් අපිට ඕනද කියලා ජනාධිපතිවරු ආණ්ඩුව ඒක තොග කඩේක තොග වෙලඳ දෙනවා පිටකොට. තුන්වෙනි පචය. පාලකයෝ ඔන්නේ හාල් මිලීල එනකොට මේ රටේ හාල් නිෂ්පාදනයේ ක්‍රමානුකූලව බෙදා හරින්න සලස්මක් නැතුව ඒකට විධිමත් සලස්මක් නැතුව රටින් හාල් ගෙනත් ගොඩ දාන්න පිටකොට තොග වෙලඳ දෙන්න. එයා ඒක කරන්නේ ඊට වඩා. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන්? ඒකෙන් පෙන්눔 කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. බලයට පත් වෙන කලින් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුණා. හැබැයි දැන් ස්කන්ධත් දිය වෙනවා වගේ ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. එනිසා අපි හාල් ආනයනය කරන්න තීරණය කරා. විවෘතව හාල් ගේන්න පුළුවන් දෙසැම්බර් මාසේ 20 වෙනකොට මෙට්‍රික් ටන් 50000 සතෝසට එනවා. අපිත් ආසයි චතුරංග. අපිත් මේ දේශපාලනය කරන්නේ තරුණයෝ විදිහට ටිකක් වෙනස් විදියට හිතලා සංස්කෘතිය වෙනස් කරන්න තමයි. නමුත් එහෙම වෙනවා නම් හොඳයි. නමුත් කියන දේ කරන්නේ නැත්නම් අඩු ගානේ නිහතමානී වෙනවා. අප නැතුව අප නැතුව ණය දෙනවා කිව්වේ නැද්ද? මේ කොලැටරල් නැතුව මොනවාද අප නැතුව ඊළඟට පොලී නැතුවත් ණය දෙනවා කිව්වා. මම කීයක් මම දැන් පෙන්නන්නද? පොලී රහිත නැහැ. දැන් පෙන්නන්නද? වෙලාව තියෙනවද? වීඩියෝ පෙන්වන්න ඉදිරිපත් කරන්න එපා. කරුණාකරලා පෙන්නන්න එපා. වීඩියෝ ඉදිරිපත් කරන්න එපා. ඉතින් මේ වගේ ඒවාට අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම කොහොමද ඒකට කියන එක පෙන්නන්නේ? දැන් මේ මා විශ්වාස කරන්නේ නෑ කියන්නේ. මම කියන්නේ පච කියනවා කියන්නේ ඒක මට ඔප්පු කරන්න බැරි නම් මම කොහොමද? ඒතකොට මම පචය වෙනවා. පොලී නැතුව කියලා කවුද කියලා තියෙනවා. විජිත හේරත් දැන් දාලා පෙන්නන්න බෑ. දැන් මං ගා වීඩියෝ එක තියෙනවා. පොලී රහිත අපි අවසන් කරමු. ඔව් පොලී රහිතව කියලා තියෙනවා. ඕන්න මේක ඉවරනම ඔයාලා බලලා පස්සේ කියන්නේ ඊළඟ එකේදී මෙහෙමයක් තිබ්බා කියලා. නැත්තම් මම දාලා පෙන්නන්නම් දැන්. නැත්තම් මම බොරු කරා යනවා යන්න කලින්. දෙයක් මොකද කරන්නේ? නෑ මේක පළ කරන්න නෙමෙයි. ඔයා කියපේවා තව තියෙනවා. ඒවත් කියන්නම් ඕන්න. මාලිමාවේ පාලනයක් යටතේ වෙනම අලුත් බැංකුවක් සහන බැංකුවක් අපි අලුතෙන් පටන් ගන්නවා. ගෙවා ගන්න බැරි ණය ටික ගැන ඒ බැංකුවට ඉදිරිපත් කරලා බැංකුවෙන් යම් සහන කාලයක් අරගෙන අලුත් ණයක් ගන්නත් අපි ඔබට ඉඩ පස්තා හදනවා. පොලී රහිත ණය දෙන ක්‍රමවේදයක් ණය යෝජනා ක්‍රමයක් අපේ පාලනය යටතේ අපි ඊළඟට ඔබතුමා Tamanට කැමති වාහනයක් ගන්න තියෙන අයිතිය අපි නැති කරලා තියෙනවා කියලා කලින් හිටපු ආණ්ඩුව වලට බැන්න. ඩොලර් 20000ක වාහනේට 60000ක් ගෙවන්නේ මොකටද කියලා ඇහුවා. මේ ගහන බදු වලින් මිනිසුන්ට වාහන ගත්තයිද කියලා ඇහුවා. අන්තිමට 1.6ක වැඩි කර ගැනීමක් කරගන්න මේ අය වැයෙන් ආදායම දලදේශීය නිෂ්පාදිතයට against ඔයාලා එකෙන් භාගයක් බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම මේ වාහන වල. මං කිව්වා. හරි. ඔයාගේ වීඩියෝවත් මං ගාව තියෙනවා. හරි. එතකොට ඒකත් එකක්. ඊළඟට ඒක නිසා අන්තිම වශයෙන් කියන්න ඕන චතුරංග මෙතනත් පචයක් කිව්වා. මොකද්ද? දැන් කිව්වා මුලින් පටන් ගන්න වෙලාවේ ආර්ථික වර්ධනයේ වේගය ගැන කිව්ව නේද? කීයද ගාණ කිව්වේ? 5.5. 5.5 මේ අවුරුද්ද. ඔව් හරි.
එතකොට මේක තියෙන මංගා වර්ල්ඩ් බැංක් එකෙන් දීපු ප්‍රෙස් රිලීස් එක. මේ අවුරුද්දේ නෙමෙයි මේක 2024. හරිනේ? නෑ දැන් පුරෝකතන හරි පුරෝකතනේ කීයක් තියෙන ගාන කීයක් තියෙන? පුරෝකතනේ ගාන කීයක්? 5.5. පුරෝකතනේ 3.5. මේ ඒක තමයි දැන් ඒක වෙනස් කරලා තමයි ඔය වෙනස් දෙකක් එකව කරලා. ආයේ මේ බොරුනේ. මේ තුම අද උදේ IMF දැන් ප්‍රෙස් එක අහලා මේ බොරු මෙතන කියන්නේත් බොරු. අනික 2024 පහයි ගාන මෙයාලටයි තියෙන්නේ කොහොමද? මෙයාලා ආණ්ඩු ගත්තෙත් සැප්තැම්බර්. ඔබේ වෙලාවෙදි ඉඳලා පැහැදිලි කරන්න. ඔබේ වෙලාවෙදි පැහැදිලි කරන්න. ඒක නිසා මේ 3.5කට පුරෝකතනය කරලා තියෙනවා මේ අවුරුද්දේ තව අඩු වෙයි කියලා. දැන් ඒක කියන්නේ ඒකට අතින් දාලා මේ ගණන් කියන මන්ට තේරෙන්නේ නැහැ. අපි අවසන් කරමු. බොහොම ස්තුතියි.